දන්නවා යුද්ධ ඉවර කරන වෙලාවේ අපි ඒගොල්ලෝ අතු ගාලම දැම්මේ නැතුව LTT එක ප්‍රභාකරන් පණ පිටින් හරි අල්ලගත්තා නම් ඔය කියපු ඔබතුමා කියපු ඔය අප්පච්චි අනිවාර්යෙන් ප්‍රභාකරන් මහයමති කරනවා උතුරේ. ආයි දෙකක් නෑ. නැගෙනහිර බේරාගෙන උතුරේ යුද්ධ ඉවරෙන්නත් ඉස්සෙල්ලා පිල්ලයන් මහයමති කරපු අප්පච්චිනේ. ඔව් තේරුණා. ප්‍රභාකරන් බේරුණා නම් ප්‍රභාකරන්ට කොහමද ඩොලර් මිලියන් දෙකක් කලින් දීලා හැම ප්‍රභාකරන්ගේ ඔළුව අතක් ගාව මම යුද්ධය ගැන විශ්වාස කරන්නේ මහත්තයා ප්‍රභාකරන් මහත්තයා හම්බෙලා මම මේක සාමයෙන් ඉස්සඳ ගන්නවා ඊකේ ඉඳලා යුද්ධ ඉවරෙන්න මාස 3ක් තියෙද්දී 2009 ජනවාරි 31 පෙබරවාරි 1 සීස් ෆයර් එකක් සටන් විරාමයක් අපට විරුද්ධව අපි එපා කියද්දී බලෙන් දුන්න විනියා ඒ දුන්නේ මොකටද ඔය නායකයන්ට පැනලා යන්නනේ ඒක නැත්නම් මේ යුද්ධේ පෙනිපෙ නැත්නම් අපි මැයි 19 නෙවෙයි මාර්තු මැද වෙනකොට යුද්ධ ඉවර කරනවා ඒ සටන් විරාමයේදී උන් ඇවිල්ලා අපට පහර දීලා මගේ හමුදා කිලෝමීටර් 5ක් පස්සටත් ආවා. මට සෙබළු 300ක් නැති වුණා. අවියාවුද නැති වුණා කෝටි ගාණක. එතකොට එහෙම කරපු අප්පච්චි කියලා ඒ වචනේ පාවිච්චි කරන්නත් එපා. අප්පච්චි මේ පුද්ගලයා පිල්ලයන් වෙනුවෙන් කතා කරොත් ඒක සාධාරණයි.